මහත්තයෝ. කවුද බහිනවා වගේ? මං හිතන්නේ മന്ത്രി හාමුදුරුවෝ වෙන්න ඇති. മന്ത്രിතුමා. ඔව්. පොඩි මහත්තයෝ. අලිසන් කාරිකුත් එනවා. මං හිතන්නේ ඒජන්ත හාමුදුරුවෝ වෙන්න. ගැටියෙන් නම් ඒජන්ත කෙනෙක් වෙන්න බෑ. බලන්නකෝ අර පයින් නෝට් පොල් එක නැවිලා තියෙන්නේ. කාටද බම් පයින් නෝට් පොල් යන්න බැරි මේ කාලේ? අයියේ අපේ ඉදීම කවුද පදිංචිලා වගේ? එහෙමත් පුළුවන්ද? අනේ බලන්නකෝ අයියා දඬුවකට පැටලෙන්ද යන්නේ. අනේ අපි ඉක්මනට යමු. හරි හරි යන්කෝ බලන්න. ඔහොම ඉඳපල්ලා. පොඩි මහත්තයෝ. මල කෙලියයි. පොඩ වරදින්න යන්නේ. පොඩි මහත්තයෝ. පොඩ වරදින්න යන්නේ. ආයකෝ. කපුට කූඩු තනන්ට ඈ කොහාලා එව්වේ බිජු දාන්න. මෙවර දොබිය බැලුවා දාලා දොබිය ගිවා. දොබිය. තෝ කාගේ නැකත් බලලා දකෝ අනුන් ගෙඩන් වල ගෙවල් හැදුවේ. නෑ ඉතින් අපි කාගෙන්වත් නැකත් බැලුවේ නෑ. කාගෙන් දකෝ හැදුවේ නා. ආලම කිව්වේ. ඈ කාගෙද මෙව්වා? අපේ. අපේ කිව්වා අපි හැදුවා කොහමද දකෝ? තෝගේ වෙන්න කොහමද මෙව්වා අපේ? ඔව් අපේ. ඔව් රාලා හැම උඹලා ගිටන් උකතට ගත්ත ඒවා දැන් සින්නයි. ඒවා පොඩි මහත්තයාගේ. ආයකෝ මේ ඊටම තෝගේද මගේද? නෑ ඉතින් ඒවා ඔබතුමාලගේ. එහෙනම් කාගෙන් අහලා දකවත් කරන්න. කාගෙන්වත් ඇවිල්ලා නෑ. රාලා හැම කිව්වේ. එහෙනම් කරුවේ. රාලා. දොබිය. දොබිය ගිවා. මොකද බලයි ඔගේ අප්පට තෝ හදන්න බැරි වුණා නම් හදනවා බලන්න ගොබි ගොබි ආවි ඉති බෙල්ලනේ මාත් ඔක අල්ලගත්තා තෝ තමයි අකෝ මට මොන කරලා තිබුණේ මේවට තෝව බල කණුවා අල්ලගන්න මාත් අල්ලගන්න ඔගේ අකෝ පස්ස පැත්ත කෝටු මස් කරන්න කාගෙන් අල්ලද අකෝ තෝ ගෙවල් හැදුවේ පොඩි මහත්තයා කිව්වා. උගේ දෙයක්ෝ මේවා ඈ සිරිසෙන අයගේ මෙව්වා මගේද සිරිසෙන අයගේ නේ සිරිසෙන අයගේ නේ අකෝ හැදුවේ යබිය සිරිසෙන අයගේ අකුල කඩන්න ඉච්ච දොබේ බලන්නකෝ මම ඈ මුන් අරගෙන සමතම ඒ උන් අපේ ගේ පිටියට. අනුන් බවන්න මුන් කණ්ඩ සිරිසෙනයි කාර් එකක් නම් තියෙනවා බං. සිරිසෙනයි දැන් ඇස් දෙක පේනවනේ. ඇස් දෙක පෙනිලා මොකටද බං මං ඉස්සර දැක්ක දේවල් ආයි නොදකින්නකොට මින් පස්සේ මට අම්මගේ මූණ දකින්න වෙන්නේ මතකෙන් විතරයි. දෙයියන්ගේ පිටෙන් සිසිනා සනිපලාවනේ. අපිට ඇති. ඔව් සිරිසේනයි අපිට ඇති. රාලාමි අර ඉඩමේ පොඩි මහත්තයාට ගියක් හදන එක නුවණට හුරු වැඩක්. සින්න උණයි කියලා ගමේ පැතිරෙව්වට එහෙම දෙයක් උනේ නැහැ නුවේ. ඒව මම බලා ගන්නම්කෝ. ඔබ පුවක් ගණන් කරපන්. අර පොලිසාද සිරිසේනිය? ඌ අපිට හොඳටම තැළුවනේ. ඌ අපහු ගමට ඇවිල්ලා. වත්තේත් පදිංචි වෙලා. නැතකින්. තොපි මෙච්චර දවස් ගිලපු බත්තල හයියක් තිය පිටවනේ කොයි කොනින්ද යකෝ? ඌඹලා වැටට උඩින් විසි කෙරුවා තොපි යටි රිංගුවා. කවුද කලිදන් කාරෙකුත් ඇවිල්ලා ඉන්නවා. චූටිත් එක්ක. ආපු කාර් එක මේ. මට බෑ මට බෑව කරන්න. මට බෑ කියලා හදන්න. මට බෑ. බද්ද මිනිහෝ බෑ 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 කියන්නේ. මට බෑ කමලව බඳින්න. මට ඕනේ චූටි.
කට වහගෙන හිටපන් බූරුවෝ. මේ වෙලා තියෙන සිද්ධිය පේන්නේ නැද්ද? ඒ නිමල් ඔබ කාගෙන් ආලාද විනි මේ කුඹුර අස්සද්දුවේ? කාගේ බලපුලුවන් කාර්යකමටද? මං කාගේවත් බලපුලුවන් කාර්යමට අස්සද්දුවා නෙමෙයි සිරිසෙන් අයියා. එහෙනම් මට මේක අස්වදන කියලා දුන්නේ රාල්හාමි. අරුද නාකියා මේ උඹලා දන්නවා මේවා කාටද අයිති කියන එක අනිත් එක කවුද මෙච්චර කාල කොටාගෙන කෑවේ කියන එක නැද්ද? ඒත් සිරිසෙන් මං දැන් මේක අස්වද්දලා ඉවරයිනේ. හරි හරි අස්වද්දලා ඉවර නම් මං ඔබට අයින් වෙන්න කියන්නේ උඹ බොහොම හිටපන්. හැබැයි උඹේ කොටස උඹ ගනින් මගේ කොටස මට ලැබෙන්න සලසපන් එච්චරයි. වරෙන් යන්න. කුඹුරත් අල්ලගත්තා. අනිත් පාර උන් පොඩි මහත්තයාට බහ දීපු කෙල්ලත් අල්ලගනේ. මිරිඟුවක් මායාවක් වුණත් හරි ලස්සන ලෝකයක් නේද? දෙවියන්ගේ පීඨෙන් අයියාගේ ඇස් දෙකම පෑදුනා. ඇස් දෙක පෙළුණු කාලේ නුදුටු දේවල් හුඟක් මං ඇස් දෙක නැති වුණාට පස්සේ දැක්කා. මනුස්සකමයි කියන එකේ හොඳ නොහොඳ දෙපැත්තම දැක්කා. අයියා ඔය කියන්නේ මටත් එක්ක නේද? අප්පච්චිලයි බාට කන් දුන්නට අයියාගේ රත්තරන් මුණ මගේ හිතෙන් මොහොතකවත් නැකුන්නේ නැහැ. හිත කය කියන්නේ දෙකක් අයියා. එහා ලෝකෙ හිටියත් උදේ හවා දෙකේම මගේ හිත අයියා හොයාගෙන එනවා. ඒක වළක්වන්න සක්‍රියටත් බෑ. මං උඹට වෛර කරනවා කිව්ව නෙමෙයි නගා. මං හන්දා වෙන ගෑණියක් නම් මෙච්චර කලක් බලා ඉන්නේ නෑනේ. අන්දම් පොඩි මහත්තයෙක්වත් වෛරයක් නෑ. මං අයියාගෙන් ඈත් වෙන්නේ කයින් විතරයි. අම්මා නැති දොහේ මට අම්මෙක් වෙච්ච චූටි නංගිට හොඳ කලක් ලැබුවා. මට ඒ ඇතිකම ඇවිස්සෙන්නේ නැද්ද ඉතින් ඔයා දැක්කම? මාළු ගොඩයි මේ එන්නෝ මේ එනකෝ. මොකද? මේ නිවලන්න ඇයි? මාළු ගොඩයි ඒ මාළුද? ගැරන්ඩි නෑ කාවයි. බලන්න. ඔව් කාවයියෝ. අද තමයි මං ඉස්සර ගියේ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ? ඇයි? මොකද? ඒක පරණ ඩිස්පෙන්සරියක් නේ. ඔව්. ඔය අංගොඩ ගිය මිනිස්සුන්ට එහෙමන? ඉස්කෝලේ වාට්ටු වගේ පේනවා. ඒ කියන්නේ මට ඔව් එහෙම පේනවා. එහෙම පේනවා. ඒ කියන්නේ මට ලූස්. ආන්න. අතනත් හරි ලස්සනයි නේ. ඒ ඉස්සර අපේ ගේ තිබුණ වත්තනේ. ඒ දවස්වල මල් පිරීලා හරි ලස්සනයි. ලස්සනයි? අම්මයි මායයි ඉස්සර නාන්දනේ මේ ඔයද තමයි. මේ ඔය ඉස්සර හරි ලස්සනයි. ඒ දවස්වල මේ වටේටම කැලේට තියෙන්නේ නැති නේද? මේක කලාවක් කියලා හිතුවද? නැහැ මං කිව්වේ ඔය වටේට ගම වටේටම ලස්සනට කැලෑ මල් පිපිලා තියෙන්නේ නැති කියලා. එහෙම කියන්න. අයියෝ hina වෙන්නේ? අපේ අයියා කැලේ කපන්න ගියාම මට කීනදන් මාදන් ඉටීටි ගෙනල්ලා දෙනවා. මං ඒවා කාපුවාම කට තතු වෙනවා. ඉති දෙන්නේව මම ඇහුම් පෙට්ටිය දාගෙන ඉස්කෝලේ යන යනවා. මට ඉස්කෝල ළමයි කියන්නේ දන් චූටි කියලා. යන් චූටි? නෑ දන් චූටි කියලා. දන් චූටි. දන් චූටි. යන්න මං ගෙදර දුවනවා. යකෝ. දන් චූටියෝ මාත් එනෝ. නාල්ල කරුණි නැටිල්ල. චූටි මම මේ චූටි උඹට අපි අමතක වුණා. කවුද ඔය පස්සේ පැන පැන යන ගස් ගැම්බා? මොකා? ගස් ගැම්බා? තමුසේ ආපයි මාපව යනවා.
තම්සර මේ නැති වැඩක් නෑ. මේවට මම බලා ගන්න තේරුණාද? මට යන්න තම්සල කියන්න ඕනේ නැහැ ඔයි. මට ඕන දවසක මම යනවා. තම්සල කරලා තියෙන දේවල් හොඳටම ඇති. ඒවා මම ඔක්කොම දන්නවා. ඊට පස්සේ ඒ කෙලි කෙලින් හම්බෙන්න මම ඉන්නක. මොකක්? අන්න ඒක දැනගන්න. ඒ අන්නර පීචන් මෙහාට වරන්. බලයක්. ඇත්ත ඕක. ගේන්නම්. මෙහාට වර. ආවනේ. මෙහාට වර එක. මෙහාට වර. ඉනිපිය. මෙබෙල්ල. මොඩක් ඉන්න. මාත් ඉතින් කාටද කියලා අර්ථ කරගන්න තමයි. හරි ෂෝක්. අර. අද්ද කුසන්නේ. අද පල්ලේ දාමු. මෙහෙට. ඒයි. මේ. මරද? ඒ වරේ යකෝ. එනවා. මේ උඹලා හාම්පුතා නේද? එහෙමයි. ගහපන්. ගහපන් යකෝ. ගහන්න. අතක් උසලා ගහන්න කොහොමද ආයි බං කන්න දෙන හාපුතානේ. අන්න හරි. උඹලා එනගනින්න. අපිට අනින්නේ නැතු. චුටි එන්න. වෙලාරිස් හෝ. අන්නතන. ඉන්න පොඩක් ඉන්න. මොනේ හේකට කනවද මන් දන්නේ නැහැ මෙහෙම අපි. රහට කාලා තියෙන අපි යසට ගුටිත් කනවනේ. ඔය ඇරියත් ඔගේ බලි කට. අප්පච්චිට වුණත් ගුටි නෙමෙයි. තව හොඳ දේවල් කන්න වෙයි. එතන. කොහොම අනිකදියන්. ඔය රස්නේ. ගුටි කන්නේ අපිනේ. වෙන කවුරුත් නෙවෙයිනේ. මං කොයිතරම් ගුටි කාලා ඇද්ද මේ පලප්ප කෙල්ලෙන් නිසා. මට බෑ කමලාව බඳින්න. පොඩ්ඩක් ඉන්නකෝ. මට යන්න ඕනෙත් නෑ. ගෙවල් ඕනෙත් නෑ. මට ඕනේ චෝටි. ඇබල. මොකද්ද මේ උඹ කරගෙන තියෙන්නේ? තෝගේ මුණට බම්බර විද්දලද? ඈ? පාලමාව බින්කන්ඩියේ අපි ඉන්නකොට අලම් අපි කිව්වේ බබිගේ මමයි පොඩි මහත්තයයි එලාරිසයි ලාලා. ඔව්. ඉතින් හොඳටම කෑවනේ. ඔව් ලාලාමි. මොනවද කො ඇටි කෙල්ලද? ලාලාමි ගුටි ලාලාමි. කාගෙන්ද යකෝ? අර සීදාදින් අපු කලි සංකාරය. ඌගේ. ලැජ්ජාවට නේද මිනිහෝ පෙරදි පොරාකට පාරට බහින්නේ? ගමේ උන්ගෙන් මදිවට. සිතාදියෙන් ආපෙම් කෙනෙක් ගුටි කනවා නේද යකෝ? සිංහෙක් වගේ මේ ගමේ නායකයා වෙලා වුණා මට. තොපි බලු කරන්නද හදන්නේ? මොනවා කරගන්න හදනවද මන් දන්නේ. ජෙසේකර! ඔව්. වරෙන් ඉක්මනට. ඔය තුවක් හරි පොල්ලක් හරි මන්නයක් හරි මොකක් හරි අරන් වරෙන් ඉක්මනට. ඒ උන්නත් එක්කලට පුළුවන් නෑ. අලු බණ්ඩේ. එනවා රාලාමේ. මෙන්න මේ. ඉක්මන් කළා ඵලයල්ලා. උරෝ වගේ ඉන්නේ. මේක ගන්න. මගේ පස්සේ මේ හිටපන්. විලාව ආපම සිල්සිලන්න තියෙනවා. යව. කෙල්ලේ එහෙමත් තියන්නේ නෑ. හරි ඔය බලාගන්න පුළුවන් එතනට ගියාම වරල යන්න කමන්න යන්න. ඉවරයිනේ. අලවන්න බොමාත් එක්ක හිටපන්. අනේ මන්ද මේ කොහෙන් කෙලවද? එනියතෝ බය වෙන්න පිටිපිය මාත් ඉන්නවනේ. පටන් ගියයි කොහෙන් ඇවිල්ලා තඩි බයිද කවුද දන්නේ යකෝ. ඕම් උඹලා උතර එකක්වත් තියාගන්න එපා. ඔක්කොම පන්නලා දාපල්ලා. එකක්වත් තියන්න එපා.